අස්සලාමු අලයිකුම් යහළු ඉහිලියනේ. අල්ලාහ් දෙවියන් මැවූ මේ ලෝකයේ ජීවත් වන හැම සතෙකුටම අපි කරුණාව දක්වන්න ඕන. බලන්න මේ පුංචි පූස්පැටිය දිහා. අපි අපේ සුරතල් සතුන්ට ආදරය කරමු. ඔවුන්ට નિયમિત වේලාවට කෑම බීම දීලා පෝෂණය කරමු. ඒ වගේම ඔවුන්ව අනතුරු වලින් ආරක්ෂා කරලා හැම වෙලාවකම ආදරෙන් රැකබලාගමු. සතුන් වගේම තමයි ගස්වැල් කියන්නේත්. පණ තියෙන ජීවීන් කොටසක්. පුංචි බීජයක් ලොකු ගසක් වෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවද? මුලින්ම පසට බීජ දමන්න ඕන. ඊට පස්සේ ඒකට ආදරෙන් වතුර දමනකොට ඒක පුංචි පැලයක් වෙලා මතුවෙනවා. බලන්න හොඳින් රැකබලා ගත්තම ඒක කොයි තරම් ලස්සනට වැවෙනවද කියලා. අපි ගෙවත්ත ලස්සනට තියාගන්න එකත් අපේ වගකීමක්. බලන්න මේ යාළුවෝ දෙන්න තමන්ගේ ගෙවත්තේ මල් පැලවලට වතුර දමමින් කොයි තරම් සතුටින් ඉන්නවද කියලා. මේ වගේ සතුන්ට සහ ගස්වැල් වලට ආදරය කරන දරුවන්ට අල්ලාහ් දෙවියන් ගොඩාක් ප්‍රිය කරනවා. ඉතින් අපිත් අද ඉඳන් හැම ජීවියෙකුටම ආදරය කරමු. විශිෂ්ට සාමාර්ථ දෙසාම වෙහෙසන සිසුන් සඳහා පදනම ප්‍රකාශන